හවස් යාමේ තිබූ අධික වර්ෂාව නිසාම රාත්‍රිය වන විට දැනෙන්නා වූ අධික ශීත බව නිසාම වේලාසන කාර්යාලයේ සිට පැමිණි මා නාකියාගෙන පරිගණකයේ දෙසට නිත්‍යුම් කළේය. පසුදින මාගේ මිතුරා වූ අවිෂ්කගේ නිවසේ ඇගේ නැදනියගේ උපන්දින සාදයට මාහට කර තිබූ ආරාධනාවට පසුදින උදෑසනම ඔවුන්ගේ නිවසට යාමට තිබූ නිසාම මා පරිගණකින් මිදී නින්දට ගියේය. මද වේලාවකින් මාගේ දැස මදකට හෝ පියවෙන්නට ඇති. එක වරම ඇසෙන්නේ නිවසේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬයි. කවුද මේ මහරය? ඒ වන විටත් රාත්‍රී 11 පසුව තිබුණු නිසාම මා එලෙස ඇසුවේ මා සිටින්නේ බෝඩින් කාමරයක වූ නිසාමයි. එම සීමාවේ ස්වර සතුරන් ගැවසෙන බවට මිනිසුන් අතර වූ කටකතාවක් කනවැකීම නිසා වෙමි. මචං, මේ මම අවිෂ්ක බං, දොර ඇරපන්. ඒ ඔහුයි. මෙතරම් රාත්‍රියේ මාගේ නිවසට පැමිණ තිබුණේ මා මුතුරු අවිෂ්කයි. අවිෂ්ක, කොහෙද බං මේ මහරයා යන්නේ? හෙට නංගිගේ උත්සවයක් තියාගෙන. නෑ මචං, මම නංගිට ටෙඩියක් ගන්න ආවා. වාහනේ කැඩුනා බං. මම ඒක හන්දා දැම්මා. ඒක හදන්න. ඒ වයින් වැඩක් නෑ. අපි දැන් නිදාගමුකෝ. වෙනදා මෙන් කිසිදු කතා බහක් නොකර මාගේ යහනේ වාඩි වූ අවිෂ්ක පිළිබඳ මා තරමක් උනන්දුවෙන් බලා සිටියේ. පිටත තරමක පොද වැස්සක් තිබුණද ඔහුගේ සිරුරේ කිසිදු වතුර බිඳුවක් හෝ නොතිබීම නිසාමය. වෙනදාට මුව පුරා සිනහ නගන අවිෂ්ක එතන සිටියේ තම මුහුණ අඳුරු වලාවකින් වසාගත් අයෙකුමෙන් සුදු මැලිවයි. රාත්‍රී හේතුවෙන් ඔහුට නිදා ගැනීමට අවශ්‍ය නිසා එලෙස සිටිනවා යයි තිතුමා මාගේ යහනට යාබද වූ කුඩා යහන ඔහුට සකසා දුන්නේ. මචං, උඹ මම වෙනුවෙන් උදව්වක් කරන්න ඕනේ. මේක මට ඉල්ලන්න වෙන යාළුවෙක් නෑ බං. ඒකයි මම මෙහි ආවේ. අවිෂ්ක මචං, උඹ මොනවද බං මේ කියන්නේ? මොකද අද උඹට වෙලා තියෙන්නේ? මාගේ මිතුරා පවසන කිසිවක් මාහට නොතේරෙන්නට විය. ඔහු මාහට ඔහු අසලින් වාඩිවීමටයි පවසා හඬ අවදි කළේය. මචං, උඹ හෙට උදේ අපේ නංගිට ලස්සන ටෙඩියක් අරන් ගිහින් එයාගේ උපන්දිනේ සමරන්න උදව් කරනවා නේද? මේ මොනවා අහනවද බං? අපි දෙන්නම හෙට උදේ යනවනේ. පිස්සු කියවන්න නැතුව මෙහෙවරෙන්. උඹ අද බීලාද මන්දා පිස්සු කියවන්නේ? නිදාගමු බං, හෙට උදේ යන්නත් තියෙනවනේ. එලෙස පවසා මා අවිෂ්කව බලෙන්ම මෙන් යහන වෙතට තල්ලු කරන්නට උත්සාහ කළ අවස්ථාවේ මාහට ඔහුගේ සිරුරෙන් දැනුනේ අධික සීතලකි. වැස්ස නිසා මුගේ ඇඟත් සීතල වෙලාද කොහෙද? මා හටම පවසා ගනිමින් ඔහුට පොරවණයක් දී මා නින්දට ගියේය. පසුදින උදෑසන 6:30ට පමණ අවදි වූ මා දැස් හැර වටපිට බැලුවද මා මිතුරු අවිෂ්ක ඒ වන විටත් යහනේ නොසිටියේය. අවිෂ්ක, උඹ අද උදේම නැගිට්ටද බං? කවදාවත් නැතුව. අවිෂ්ක. මා ඔහු පෙනෙන්නට නොසිටි නිසා නාන කාමරයේ ඇතුළු කාමරෙහි පිටතන සෑම තැනකම ඔහු අමතා ගියද අවිෂ්ක ඒ කුමන ස්ථානයක හෝ පෙනෙන්නට නොසිටි නිසා තරමක් මා කලබල වුණේය. මා ඔහුට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තද ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත වී තිබූ නිසා මා ඉක්මනින්ම මුහුණ සෝදාගෙන ඔහුගේ නිවස කරා පිටත යන්නට සැරසුණි. මා සිටිනා බෝඩින් කාමරයට තරමක් දුරින් පිහිටි අවිෂ්කගේ නිවස කරා මා ළඟා වන විටත්
ඔවුන්ගේ නිවසට ගමන් කරන මාර්ගයේ තරුණයින් පිරිසක් සුදු කොඩි අදිමින් සිටින මාහට දක්නට ලැබිණි. අවිෂ්කගේ නිවස අසල මා යතුරු පැදිය නැවත් වූ විටම මා දුටුවේ මළගම සිදුව ඇත්තේ මා මිතුරාගේ නිවසේ බවය. කලපලයෙන් යතුරු පැදියෙන් වැසගත් මා නිවස දෙසට ගමන් කරන විට නිවස ඉදිරියේ අවිෂ්කගේ නැගණියත් ඔහුගේ මවත් කඳුළු සලමින් සිටුණු මාහට දක්නට ලැබිණි. මා ඔවුන් අසලට ගොස් හඬ අවදි කිරීමට ප්‍රථමව අවිෂ්කගේ මව අනේ පුතේ බලන්නකෝ අවිෂ්කට වෙච්ච කරදරේ. අනේ මගේ කොල්ලා. මොකද්ද ඇන්ඩි? එයි කෝ අවිෂ්ක? මොකදුනේ අවිෂ්කට? කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා කලබලයෙන් එලෙස නොනවත්ව අසන්නට විය. පුතේ ඊයේ රෑ මේ කෙල්ලට සෙල්ලම් බඩුවක් ගේන්න කියලා ටවුන් එකට ගියේ මගේ කොල්ලා. අනේ කොහිදෝ යන බස් එකක් මගේ කොල්ලා යට කරගෙන ගිහිල්ලා. අනේ දෙවියනේ. එම වදන් මාහට ඇසුනේ සිහිනයක් මිනි. මාගේ දැස්ස නිලංකාරව ගියේ ඔහුගේ මව හඬා වැළපෙන මොහොතේම. නැවතත් සිහිය එළඹෙන විට මා සිටියේ අවිෂ්කගේ නිවසේ යහනක් මතයි. ඒ වන විටත් අවිෂ්කගේ දේහය නිවස තුළට ගෙනවිත් තිබුණා. මාහට තවමත් සිතාගත නොහැකි වූයේ අවිෂ්ක හට සිදු වූ කරදරේ කෙලෙස සිදු වූවාදැයි කියයි. ඔහුගේ නැගණියගේ උපන්දිනය උදෙසා ඔහුට ඉටු කිරීමට නොහැකි වූ යුතුකම මා සොයාවිත් මා ලවා ඉටු කර ගැනීමට පෙරදිනේ රාත්‍රියේ ඔහු මා සොයා එන්නට ඇතැයි මාහට ඒ මොහොතේම වැටහිණි. පෙරදින රාත්‍රියේ සිදු වූ කිසිදු සිදුවීමක් මා ඔවුන් ඉදිරියේ නොපවසා අවිෂ්කගේ නැගණියට මා විසින් රැගෙන ආ ටෙඩියා තෑගි කරද්දී ඇගේ මුහුණේ තිබුණේ අව්‍යාජ සිනහවකින් තොර දුක්මුසු හැඟීමකි. ඇයට එලෙස තෑගිදී හිස ඔසවා බැලූ මාහට එකවරම දිස් වූයේ අවිෂ්කගේ කාමරය අසල මා දෙස ඔහු බලා සිට නොපෙනී යන ඡායාවයි. මළගමේ ඉතිරි කටයුතු වලට සහාය වී මා නැවත නිවසට පැමිණ සුපුරුදු ලෙස කල් ගෙවුවද යළිත් කිසිදු දිනක අවිෂ්කගේ ඡායාවක් හෝ දැක ගැනීමට හැකි නොවේ.